අද මම ඔයාලට විශේෂ රීඩින් එකක් තමයි අරගෙන එන්නේ. මම මේ රීඩින් එක අප්ලෝඩ් කරද්දී කිසිම හෑෂ්ටැග් එකක් යස් කරන්න නැහැ. ඉතින් ඔයාට අහම්බෙන් හරි මේ වීඩියෝ එක හම්බුනොත් ඔයාට ලැබෙන්න ඕනි මොකක්ම හරි පණිවිඩයක් මේ වීඩියෝ එක ඇති. හරි අපි එහෙනම් යමු රීඩින් එකට. වර්තමානයේදී ඔයාගේ සතුට සැනසීම හැඟීම් වෙන කෙනෙක්ගේ ක්‍රියා මත රඳවලා තියෙනවා ඇති. ඒ කෙනා කරන කියන දේවල් වලින් ඔයා දුකින් ඉන්නවද සතුටින් ඉන්නවද කියන දේ තීරණය වෙන තත්ත්වයකට ඔයා පත්වෙලා ඇති. ඔයා අනිවාර්යෙන්ම මේ තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍යයි. ඔයාගේ වටිනාකම ඔයාගේ මානසික ශක්තිය වෙන කෙනෙක් නිසා නැතිවෙලා නම් නැවත ඔයාගේ ශක්තිය ඔයා අතර ගන්න අවශ්‍යමයි. ඉදිරියේදී මොනවගේ දෙයක් වෙයිද නරක දේවල් සිද්ධ වෙයිද කියලා ඔයා ඔයාගේ අනාගතය ගැන තියෙන සැකය බය නැති කරගන්න. ඔයාට ඇත්තටම අවශ්‍ය මොනවද කියන එක ඔයා තනියම කල්පනා කරලා බලන්න. තමන්ගේ ජීවිතයට තමන්ගේ අනාගතය බාර දෙන්න ඔයාට අවශ්‍ය මොනවගේ පුද්ගලයෙක්ද කියන එක ගැන හොඳටම දන්නේ ඔයාගේ ඇතුලාන්තය. හැඟීම්වලට විතරක්ම ඉඩදීලා ඔයාගේ ජීවිතය වැදගත්ම තීරණයක් ගන්න උත්සාහ කරන්න එපා. ආදරය නිසා වේදනාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම ඉදිරියේදී ඔයා නොහිතපු තරම් ඔයා මීට කලින් නොලබපු තරම් ආදරයක් ලබන්න අවශ්‍යයි. ඔයා ඒ වගේ වටින සුන්දර ආදරයක් ලබන්න සුදුසු හරිම වාසනාවන්ත සුන්දර මනුස්සයෙක්. ඉතින් ඔයාට අවශ්‍ය මොනවගේ දේවල්ද කියන එක හොඳින් අවබෝධ කරගෙන ඒ දේවල් ඔයාට උපරිමය ලබා දෙන්න උත්සාහ කරන කෙනෙක් ඔයාගේ වගකීම් දරන්න පුළුවන් කෙනෙක් ඔයාගේ ජීවිතය සතුටින් තියෙන කෙනෙක් ඔයාගේ ජීවිතයට තෝරගන්න බුද්ධිමත් වෙන්න. ඔයා ඔයාගේ සුව පහසු කලාපයෙන් එළියට එන්න ඕනි. හිතේ තියෙන බය පැත්තකින් තියලා ඔයාට අවශ්‍ය දේවල් ඔයාට අවශ්‍ය විදිහට කරන්න. පැකිලෙන්න එපා. බිය සැකය කියන හැඟීම්වලට ඔයාගේ ජීවිතයේ සතුට සැනසීම නැති කරන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නේ ඔයාට. ඔයාට ගොඩක් වැදගත් සම්බන්ධතාවයක දැනටමත් ඔයා ඉන්නවනම් සම්බන්ධතාවය තුළ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවනම්. මෙතනදී ඔයාගේ බය පැත්තකින් තියලා අනිවාර්යෙන්ම ඒ ගැන පියවරක් ගන්න ඕනි. සත්‍ය කතා කරමින් අවංකව හැඟීම් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යයි. ඔයා ඉදිරියට මේ සම්බන්ධතාවය අරන් යනවද කියන දේ ඉදිරියට මේ සම්බන්ධතාවය අරන් යනවද කියන දේ ඔයා ධෛර්යමත්ව තීරණය කළ යුතුයි. මේ සිදුවෙමින් යන ක්‍රියාවලිය විශ්වාස කරන්න. විශ්වයේ ආශිර්වාදය නිතැතින්ම ඔයාට ලැබෙනවා. ඔයාගේ ජීවිතයට ඉදිරියේදී හරිම කාලයට හරිම දේවල් ලබා දෙන්න විශ්වය විසින් හරිම ලස්සන සැලැස්මක් ඔයා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. ඔයාට කොතනක හරි වරදීවී කියලා සැකයක් තියෙනවනම් මේ මොහොතේ ඉඳන් ඒ සැකය ඔයාගේ හිතෙන් අයින් කරගන්න. ඩිවයින් ටයිමිං විශ්වාස කරන්න. ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ඔයාට අවශ්‍යම වෙලාවට ලැබෙයි. කලබල වෙලා එකම දේ හිතමින් ඔයාගේ වැඩ පාඩු කරගන්න එපා. ඔයා හරිම වාසනාවන්ත හරිම ආදරණීය කෙනෙක්. ඉතින් ඔයාගේ ජීවිතයට කිසිම නරක දෙයක් වේදනාවක් ලැබෙන්න සලස්වන්නේ නැහැ. ඔයා වර්තමානයේ යම් දුකකින් පසුතැවීමකින් නම් ඉන්නේ විශ්වාස කරන්න. මේ ස්වභාව ධර්මය විශ්වය විසින් ඔයාගේ කතාව හරීම ලස්සනට නිර්මාණය කරමිනුයි ඉන්නේ. මේ මොහොතේ තාවකාලික වේදනාවක් පැවතුනත් ඒ හැමදේම එක්ක ඔයා ඔයාගේ කටයුතු කරගෙන යන්න අවශ්‍යයි. ඒ කිසිම දෙයක් අතපසු කරගන්න එපා. ඔයා ඔයාගේ එදිනෙදා වැඩවලට
උපරිම අවධානය යොමු කරමින් ඒ දේවල් හරිම ලස්සනට කරගෙන යන්න අවශ්‍යයි. මැග්නටික් ලව් එකක් ඔයාගේ ජීවිතයට ආකර්ශණය වෙනවා. මේක පුදුම ශක්තිමත් බැඳීමක්. ඒක හරියට දෙපැත්තක ඉන්න දෙන්නෙක් හරිමැදට එක පාර්ම ඇදල ගන්නවා වගේ දෙයක්. ප්‍රතිවිරුද්ධ කාන්දම් දෙකක් එකට ආකර්ශණය වෙනවාගේ ඉතා තදින් ඔය දෙන්නගේ බැඳීමත් ඇති වෙනවා. විශ්වය විසින් හරිම වෙලාවට හරිම කෙනාව ඔයාගේ ජීවිතයට අරගෙනෙනවා. මට දැනෙනවා දැනටමත් ගොඩක් අයට මේ කෙනා ඔයාගේ ජීවිතය ඉන්න කෙනෙක්. ඔය දෙන්න අතර දැනටමත් සම්බන්ධතාවයක් නැතිවුනත් මේ කෙනා බොහෝදුරට ඔයා දන්න කෙනෙක්. තවත් පිරිසකට මේ කෙනා අලුත්ම කෙනෙක් වෙන්නත් පුළුවන්. මේක හරිම පොසිටිව් රීඩිං එකක්. ඉතින් ඔයාගේ ජීවිතය ධනාත්මක විදිහට වෙනස් කරන්න ඔයාට ආශිර්වාද ලබා දෙන විශ්වයට නිතැතින්ම ස්තුතිවන්ත වෙන්න.